ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අපි අද 10 ශ්‍රේණියේ වර්ගජ ප්‍රකාශනවල සාධක පාඩමට අදාළ ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. පහත දැක්වෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. අපි මුල්ම පියවර විදිහට කරන්නේ මේ පළවෙනි පදයේ සහ තුන්වෙනි පදයේ ගුණිතය ලබා ගන්නවා. මේ ගුණිතය ලබා ගන්නකොට මේ අන්තිම පදයේ තියෙන ලකුණ සැලකිලිමත් වෙන්න ඕනි. එතකොට 5 ගුණ කිරීම 8 කියලා කියන්නේ 40යි. x වර්ගය y වර්ගය ඒ පදය ඍණ විදිහටයි ලැබෙන්නේ. දැන් මේ මැද පදය වෙනුවට මේ ඍණ 40යි x වර්ගයේ y වර්ගයේ සාධක විදිහට ලැබෙන අගයන් දෙක අපි ආදේශ කරන්න ඕනි. මෙතනදී ඍණ ලැබිලා තියෙන නිසා අපි ඍණ 40යි x වර්ගයේ y වර්ගයේ සාධක විදිහට ආදේශ කරන්න ඕනි එකක් ධන එකක් ඍණ පදයක් වෙනස එතකොට 6ක් විදිහට ලැබෙන්නත් ඕන. ඍණ 40යි x වර්ගයේ y වර්ගයේ සාධක විදිහට මුලින්ම අපිට ගන්න පුළුවන් 8xy සහ 5xy. මෙතනදී මතක තියාගන්න ඕන x සහ y පද දෙකක් තියෙන නිසා මේ ලියන පදවලටත් xy යොදන්න ඕන. ඊළඟට 20xy සහ 2xy ගුණ කරාම 40 ලැබෙනවා. ඒ වගේම 10xy සහ 4xy එතකොටත් 40 ලැබෙනවා. දැන් අපි මේ පද අතර වෙනස 6ක් තියෙන්නේ කොතනද කියලා බලමු. 8 සහ 5 අතර 3යි, 20 සහ 2 අතර 18යි, 10 සහ 4 අතර 6 ලැබෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සාධක යුගලය. මේ සාධක යුගලයෙන් ලකුණ ධන ලැබෙන්නේ සහ ඍණ ලැබෙන්නේ මොන පදවලටද කියලා ඊළඟට අපි තීරණය කරන්න ඕනි. මෙතන ඍණ 6යි xy තියෙන නිසා වැඩි අගය තියෙන පදයට තමයි ඍණ ලැබෙන්නේ. එහෙමනම් ඍණ 10යි xy ධන 4යි xy වුණාම තමයි ඍණ 6යි xy විදිහට පිළිතුර ලැබෙන්නේ. දැන් අපි ඍණ 6යි xy වෙනුවට මේ පද දෙක ආදේශ කරගමු. ඊළඟ පියවරේ 5x වර්ගයේ ඍණ 10යි xy පද දෙක පමණක් සලකලා පොදු සාධකයේ ඉවතට ගත්තොත් 5 අපිට ගන්න පුළුවන්. x එකක් අපිට ගන්න පුළුවන්. එතකොට වරහන් තුල ඉතුරු වෙනවා x ඍණ 2y. ඊළඟ පද දෙකේ පොදු සාධකයේ විදිහට අපිට ගන්න පුළුවන් ධන 4. මෙතනදී අනිවාර්යයෙන්ම මෙන්න මේ ලකුණ යොදන්න මතක තියාගන්න. ඒ වගේම එක y එකක් අපිට ගන්න පුළුවන්. එතකොට වරහන් තුල ඉතුරු වෙනවා 4xy ලැබෙන්න නම් x ඍණ 4y පිටතට ගත්තා 8y වර්ගයක් තියෙන්නේ. එතකොට 2y මේ විදිහට. දැන් මේ පද දෙක සැලකුවාම නැවත පොදු සාධකයක් තියෙනවා x ඍණ 2y. එහෙමනම් x ඍණ 2y පිටතට ගත්තාම ඉතුරු වෙනවා 5x ධන 4y. එහෙමනම් 5x වර්ගයේ ඍණ 6xy ඍණ 8y වර්ගයේ සාධකවල ගුණිතයක් ලෙස ප්‍රකාශ කරාම ලැබෙන්නේ x ඍණ 2y වාරයක් 5x ධන 4y. හොඳයි. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.